අරියාණං උපවාදකා. ආරින් වහන්සේට උපවාද කිරීම. මේක බහුතරයක් සිදු කරනවා. අපි මාධ්‍ය ඔස්සේ පවා ඒව අහලා තියෙනවා. සංඝයා වහන්සේලා කියලා කිව්වොත් එහෙම මේ සංඝයා වහන්සේ කියලා දොස් කිව ගමම්ම ඒත් අනිවාර්යයෙන්ම ආර්ය උපවාද කර්මය සිදු කරගෙන අවසానයි. ලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ මේ සංඝ කියන්නේ කවුද කියලා හඳුන්වන්නේ දුනා. ඒ පුජ්‍යලයේ දෝෂයක් එක තැනැත්තෙක්ගේ දෝෂයට යමෙක් මහා සංඝරත්නය අරමුණු කරා නම් නැත්තම් ඒකේ අන්තිම පදය කියනවා. කෙනෙක් දොස් කියන අන්තිම පදයක් තියෙනවනේ. ඒ අන්තිම පදය මුන්නහන්සලා ශ්‍රමණෝ නෙවෙයි. මුන්නහන්සලාට ප්‍රතිපත්තියක් නැහැ. මෙන්න මේක අන්තිම වස්තුවෙන් ගැරහීම කියලා හඳුනනවා. ඒ වගේම දොස් කීම කියනවා මේ ධානාදී ගුණ දහමක් නැහැ කියලා ධානලාභී භික්ෂුන් වහන්සේ නමක්ට ආර්ය ශ්‍රාවක උත්තමේට වහන්සේලාට ආර්ය ධර්මයක් නැහැ කියලා දොස් කියනවා නම් මෙන්න මේ ආක්‍රෝෂ කිරීම දොස් කීම වෙනවා. ඉතින් යම් කෙනෙක් අන්තිම වස්තුවෙන් පරිභව කිරීම කියන එක බොහෝ දුරට සිදු කරනවා. එක තැනකදී ඒ තරුණ භික්ෂුන් වහන්සේ නමක් සමග වැඩිහිටි ස්වාමින් වහන්සේ නමක් පින්නපාතේ වැඩමවන්නේ දුනා. ඒ පින්නපාතේ වඩන වෙලාවේ මේ වැඩිහිටි ස්වාමින් වහන්සේට ඉන්න බැරි මට්ටමේ චාල බඩේ රුජාවක්, බඩේ කැක්කුමක්, බඩේ අමාරුවක් තියෙනවා. ඒ බඩේ අමාරුව දරා ගන්න බැරුවමයි උන්වහන්සේ පින්නපාතේ වැඩමවන්නේ දුනේ. ඉතින් මේ ස්වාමින් වහන්සේට උණුවේ කන්ද ස්වල්පයක් ලැබුණා. මේ දෙනම වහන්සේට මම මේක ලැබුණේ. ඒ වෙලාවේ මෙනෙහි කරන්න දුනා. මට දැන් විශේෂයෙන් වේදනා ගොරෝසු විදිහට කටුක අප්‍රිය අමනාප වේදනා ඔසවන, වේදනා ළඟා කරන, වේදනාවන් ස්පර්ශ කරන මහා භයානක බඩේ රුජාවක් තියෙනවා. වාත වේදනාවක් සමගින් කන්ද ස්වල්පයක් ලැබලා තියෙනවා. මේ කැඳ ස්වල්පයේ සිසිල් වෙන්න පෙරම වැළඳීමක් සිදු කළොතින් මේ අමාරුව සංසිදේවි කියලා එතන මිනිස්සු රහින්න ගෙනාපු දැව කඳක් උඩ ඉඳගෙන මේ ස්වාමීන් වහන්සේ කැඳ ටික වළඳන්න යදුනා. අර තරුණ ස්වාමීන් වහන්සේ සෝවාන්. මේ ස්වාමීන් වහන්සේ මෙනෙහි කරන්න දුනා ඒකාන්තේ මහා පරිභවයක් නේද? මේ වයසට ගියපු භික්ෂුවගේ කෑදරකමක මහත, බඩජාරිකමක මහත, තියෙන ආශාවක ස්වභාවය ආර කැඳ ටික මේ මිනිස්සු ඉදිරියේම මිනිස්සු බලබලා සිටිද්දිම වැළඳීම සිදු කරා නේද කියලා මේ සිතෙන් අප්‍රසාදය උපදවන්නේ දුනා. ඉතින් මේ දෙනම පින්නපාතේ අවසානයේ පන්සලට වැඩමවන්නේ දුනා. පන්සලට වැඩමුවාට පස්සේ අර වැඩිහිටි ස්වාමීන් වහන්සේ මේ තරුණ ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරා. කතා කරලා විමසීමක් කරා. පින්වත් ආයුෂතුන් වහන්සේ නැත්තම් ඇවැත්නි ඔබට මේ බුද්ධ ශාසනයේ පිහිටක්, පිළිසරණක්, ආරක්ෂාවක් තියෙනවද? කෙනෙක්ට මේ බුද්ධ ශාසනයේ පිහිටක් තියෙනවා කියන්නේ, කෙනෙක්ට මේ බුද්ධ ශාසනයේ ආරක්ෂාවක් තියෙනවා කියන්නේ මේ පිරිත් නූලක් ගැට ගහගෙන උදේ හවස පිරිත් ශ්‍රවණය කිරීම නෙවෙයි. ඒත් දුක නසන්න ඕන. යටත් වශයෙන් සෝහං ආදී මාර්ග ඵලයක පිහිටන්න ඕන. එතකොට තමයි බුදු සසුනේ ස්ථාවර භාවයට පත් වෙන්නේ. ඉතින් මෙන්න මේ ගැන තමයි අර ස්වාමීන් වහන්සේ විමසන්නේ දුනේ. ඒ ස්වාමීන් වහන්සේ දැනුම් දීමක් සිදු කරනවා. එසේය ස්වාමීනි අපට මේ බුද්ධ ශාසනයේ පිහිටක් තියෙනවා. පිළිසරණක් තියෙනවා. අපි සෝහං. ඉතින් අර වැඩිහිටි ස්වාමීන් වහන්සේ දැනුම් දෙනවා. එහෙනම් මත්තට සකෘදාගාමීත්වය පිණිස, අනාගාමීත්වය පිණිස, අරිහත්ත්වය පිණිස උත්සාහවන්ත වෙන්න එපා කිව්වා. ඔබ ආර්ය උපවාද කර්මයක් සිදු කරගත්තා කියලා දැනුම් දුන්නා. ඉතින් මේ දැනුම් දීම සමග අර තරුණ ස්වාමීන් වහන්සේ මේ සිදුවීම තේරුම් ගත්තා. තේරුම් අරන් ඒ වෙලාවේ දොහොත් මුද්‍රේ තබලා වන්දනා කරලා ස්වාමීන් වහන්සේ සමාව ගත්තා. ස්වාමීන් වහන්සේ අපට සමාව වෙන්න. අපි නොදැනී සිදු කරපු වරදක්. ඒකට අපට සමාව ලැබේවා. ඉතින් මේ වගේ කොච්චරවත් ප්‍රශ්න ඇති. දැන් අර තෝහන් ස්වාමීන් වහන්සේට මේ මහා රහතන් වහන්සේ අර බඩේ අමාරුවට ගත කැඳ ටික අප්‍රසාදී විදිහට දැක්කා නම් ඔයත් වගේ සිද්ධි කොච්චරවත් දැකලා නැද්ද? නමුත් ඔයත් දන්නවද ඇයි ඒ ස්වාමීන් වහන්සේ විදිහට හැසිරුනේ? ඇයි ඒ ස්වාමීන් වහන්සේ කෑ ගැහුවේ? ඒ කෑ ගැහුවට ಗುಣධමයක් නැහැ කියලා කියන්න පුළුවන්ද? සැරට කතා කරාට ಗುಣධමයක් නැහැ කියලා කියන්න පුළුවන්ද? හරි ඒ පුජ්‍යලයන්න් වහන්සේගේ දෝෂයක් තියෙන්න පුළුවන්. ඒකට සමස්ත මහා සංඝරත්නයේ පලිද මහා සංඝයා වහන්සේ නැත්තම් සංඝයා නැත්තම් හාමුදුරුවරු එහෙම කියලා බයිනක යුතුයද? ඒකේ පුජ්‍යලයන්න් වහන්සේගේ දොසක්නේ. ඒ පුජ්‍යලයන්න් වහන්සේගේ දෝෂය ඒ විදිහට අපි දකින්න ඕන. ඉතින් එහෙම දොස් කියලා තියෙනවා නම් ඒ උතුමා රහතන් වහන්සේ නමක් නම් ඒ වෙහෙරට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ සමීපයට ගිහිල්ලා මෙහෙම වන්දනා කරලා සමා වෙන්න කියන්න ඕන. ඒ සමා නොවන තාක් කල් එතනත්තට සුගතියට යන්න මහා බාධකයක් ඒක. නිවන්ට යන්න බාධකයක් ඒක. කවදාක්වත් හිත හදාගන්න බෑ. කවදාක්වත් තමාට සුගති පරායන වෙන්න බෑ. ඉතින් මේවා සමහර වෙලාවට පේන්නේ නැති කර්මනේ, පේන්නේ නැති જાති. ඔයත් සුළුවෙන් මෙනෙහි කරන්න එපා. මේ මිත්‍යා
දෘෂ්ටික කර්මය, ආර්යෝපවාද කර්මය කියන ඒවා ඇතෙක් මරණාගේ මහා උපක්‍රම නැති වුණාට, ගවයෙක් ඝාතනය කරනවා වගේ මහා උපක්‍රම නැති වුණාට, බැංකුවක් කොල්ල කරනවා වගේ මහා උපක්‍රම නැති වුණාට ඒවා මහා භයානක පව්. ඒ අන්තරායක පාප ධර්මයන් වලින් නිදහස් වෙන්න අපට දහමක දැනුම අවශ්‍යයි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ විහාරයෙන් වැඩලා නම් ඒ ස්වාමීන් වහන්සේ හොයාගෙන යන්න ඕන. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ පිරිනිවෙලා නම් ඒ ස්වාමීන් වහන්සේ සැතපෙච්ච ඇඳ ළඟට ගිහිල්ලා ඒ ආසනයේට වැඳලා සමාව ගන්න ඕන. ස්වාමීනි මට සමාව වෙන්න කියලා. ඉතින් එහෙමත් නැතිනම් ඒ ස්වාමීන් වහන්සේ සොහනක දැව්වා නම් ඒ චතකේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා සමාව අයදින්න ඕන. එහෙමත් හොයාගන්න බැරි නම් මේ දිශාවට යන්න ඇත්තේ කියලා හිතලා වැඳලා සමාව ගන්න ඕන. එහෙමත් නැත්නම් ඒ ස්වාමීන් වහන්සේලාට දැනුම් දෙන්න ඕන මම මෙහෙම මේ මහා සංඝරත්නය නැත්නම් සංඝයා කියලා දොස් කිව්වා මට සමාව වෙන්න කියලා ඒ විදිහට සමාව ගන්න ඕන. ඉතින් වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා සිල්වත් ගුණවත් උත්තමයෙක් ළඟට ගිහිල්ලා ඒක දැනුම් දීමත් සමග ඒ සිල්ලුතුන් වහන්සේ ඔය ඇත්තොන්ට දැනුම් දේවි. ඒකාන්තයෙන් මේ ආර්ය උතුමාණන් වහන්සේලාගේ හිතේ පැසවන වෛර නැහැ. උන්වහන්සේලා මේ ලෝකයට අනුකම්පකයි. අද ඒ ස්වාමීන් වහන්සේ හොයාගන්න නැති වුණාට, අද ඒ ස්වාමීන් වහන්සේ පිරිනොම් පෑවාට, අද ඒ ස්වාමීන් වහන්සේ ගියපු මගක් කටහනක් නැති වුණාට අනිවාර්යෙන් ඔය පින්වතාට ඔය පින්වතියට ඒ ආර්ය හිතක, ඒ ශ්‍රේෂ්ඨ හිතක, ඒ ශ්‍රමණ හිතක අනිවාර්යෙන් සමාව තියෙනවා. සමාව දේවි කියලා ඒ වැඩිහිටි ස්වාමීන් වහන්සේ නැත්තම් ඒ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ඔයත් උන්න දැනුම් දේවි. අන්න එහෙම හරි සමාව ගන්න ඕන. එහෙමත් නැත්තම් චෛත්‍ය ස්ථානයක ගිහිලා බුදුන් වැඳලා මම මෙන්න මේ වගේ සිදුවීමකට මුහුණ දුන්නා කියලා ඒක සිහි කරන්න ඕන. ඒක නස්සරාමි නැත්තම් සිහි නොකොට ඉන්න බෑ. එහෙම සිහි කරලා සමාව යදින්න ඕන. එහෙම සමාව ඇදීමත් සමග ඒ අන්තරාය කර ධර්මතා දෙකම නැත්තම් නිවනට අන්තරායක් වීම, ස්වර්ගයට අන්තරායක් වීම කියන දෙකම ඉවත් වෙලා යාවි. ඉතින් මේ විදිහට මේ ස්වාමින් වහන්සේලාට දොස් කීමේ චාරිත්‍රයක් අතීතයේ තිබ්බනේ. යම්ම දෙයක් ආව ගමන් හාමුදුරුවන්ට දොස් කියන්න දත් මැදගෙන ඉන්නේ. ඒක එහෙමමයි. ඉතින් මේ විදිහට සමහර වෙලාවට භික්ෂූන් වහන්සේලාට නැත්තම් ශ්‍රමණයන්න් වහන්සේලා සමග එහෙම වාද විවාද සහ ඒ වගේ දේවල් හටගත්ත ස්වභාවයන් අතීතයේ තිබිලා තියෙනවා. ඉතින් ඒවා බොහොම පරිස්සමට සිදු කරන්න ඕනේ. අදත් එහෙමයි. ඒ විදිහට මේ ස්වාමින් වහන්සේලා අනුන්ගෙන් යැපෙන නිසාම, අනුන් මතින් ජීවත් වෙන නිසාම දොස් කියන ගතියක් තිබ්බා. භික්ෂූන් වහන්සේලා කෙරේ බැඳුනොත් එහෙම නැත්තම් පුජ්‍යල ප්‍රසාදේ මහා හානිය. ඒ පුජ්‍යලයන්න් වහන්සේ බැරි වෙලාවක්වත් සිවුරු ඇරලා ගියොත් ඒ සිවුරු ඇර යෑම අර තනත්තේට මහා ආසරණකමක්, අර තනත්තාට මහා අසරණකමක් එක්කාසු කරලා දෙන්න පුළුවන්. සමහර වෙලාවට ආසවස්ථානීය ධර්ම, කෙලෙස් ධර්මයන් ඒ භික්ෂූන් වහන්සේට ඇවිල්ලා ඒ භික්ෂූන් වහන්සේ පිරිහීමට ලක් වෙන ස්වභාවයක් දැක්කොත් අර තනත්තේට, අර තනත්තට මහා ප්‍රශ්නයක් වේවි. ඒ නිසා අපි බොහෝ දුරට බුද්ධ ශාසනයට පහදිනවා නම් වටිනවා. බුද්ධ ශාසනය අරමුණු කරගෙන පින්පුරා ගන්නවා නම් වටිනවා. ඒ පුජ්‍යල ප්‍රසාදයට වඩා මහා ශාසනික ප්‍රසාදයේ ඔයත්තන බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිවි. භික්ෂුන් වහන්සේට දැනුම් දීලා තියෙන්නේ මේ චන්ද්‍ර උපමාවෙන් ගිහි පිරිස ආශ්‍රය කරන්න. හඳක උපමාවෙන් ජීවත් වෙන එක වටිනවා. හඳ ඇත්තෙත් එක දවසයි, නැත්තෙත් එක දවසයි. පොර පසළොස්වක පොයේ දවස හඳ පිරීලා තියෙනවා. ඒ වගේම මාස පොයේ දවසේ හඳ නැහැ. හැබැයි අතරතුර එක්ක වැඩි යනවා, එක්ක ගෙවි යනවා. මාසයක් පුරාවට හඳ අඳුර ගන්න බෑ. එක්ක වැඩිලා එක්ක ගෙවිලා ඇත්තෙත් එක දවසයි, නැත්තෙත් එක දවසයි. ඒක තමයි හඳේ ස්වභාවය. ඒ වගේමයි භික්ෂූන් වහන්සේ මේ ගිහි සමාජයේ සමග වාසය කරද්දී, දායක පිරිස සමග වාසය කරද්දී මේ විදිහට වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුණා. අප්පමාද රතෝ භික්ඛු, නැත්තම් මේ අප්‍රමාදී භාවය මොනතරම් වටිනවද කියලා පමාදෝ බය දස්සවා, නැත්තම් මේ ප්‍රමාදේ බය දකින්න කියන එකත් දේශනා කරන්න යෙදුණා. හැසිරෙන්න මහණෙනි, සදහම් චාරිකාවේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස, දෙව් මිනිසුන්ට අනුකම්පා පිණිස මුල මැද අග යහපත් වූ කල්යාණ ධර්මයම දේශනා කරන්න.